එක තිමොති 2:5 කියනවා ඇත්තේ එකම දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර වුණේ එකම මැදිහත්කාරයෙකි. එනම් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේය. එහෙනම් ඇයි කතෝලිකයෝ මරියුතුමීට සාන්තුරුන්ට යාඥා කරන්නේ? අපි ගත්තොත් නව කිවිසුම තුළ මේ මැදිහත්කරෝ කියන වචනයට භාවිතා කරන ග්‍රීක වචනය තමයි මෙයිටස් කියලා කියන්නේ. මේ මෙයිටස් කියන වචනේ තේරුම තමයි දෙපාර්ශවයක් අතර අතරමැදියෙකු විදිහට කටයුතු කරන පුද්ගලයා කියන එක. ජේසුස් වහන්සේ කියලා කියන්නේ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර අද්විතීය මැදිහත්කරුවා නම් ජේසුස් වහන්සේ අපි වෙනුවෙන් මැදිහත් වුණත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එහෙම මැදිහත් වෙන එකම කෙනා ජේසුස් වහන්සේ විතරක්ම කියලා. උදාහරණ විදිහට පිලිප්පි 1:4 මා යාඥා කරන සෑම විටම ඔබ සියලු දෙනා උදෙසා යාඥා කරමින් ප්‍රීතියෙන් පිරී සිටිමි. කොලොස්සි 4:4 හැකි පමණ පැහැදිලි ලෙස ඒ ප්‍රකාශ කිරීමට මට වරම් ලැබෙනසේ යාඥා කරන්න. 1 තෙසලෝනික 5:25 සහෝදරවරුනි අප උදෙසා යාඥා කරන්න. මේ වගේ තැන්වල ශිදු පාවුලතුමාම කියනවා තමන් වෙනුවෙන් වගේම අනිත් අය වෙනුවෙන් යාඥා කරන්න කියලා. ඒ වගේම ජේසුස් වහන්සේම මතෙව් 5:44 මෙහෙම කියනවා. ඒත් මම ඔබට කියමි ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් උදෙසා යාඥා කරන්න. සරල උදාහරණයක් ගත්තොත් සාමාන්‍ය ජීවිතයේදී අපි කියනවා කවුරු හරි කෙනෙක්ට අපේ ජීවිතයේ ප්‍රශ්නයකදී කරදරයකදී ඒ වගේම ලෙඩ දුකකදී අපි වෙනුවෙන් යාඥා කරන්න කියලා. ප්‍රසාද ස්නාපනය තුළ පූජක දිවසිවර එඩේරික කියන මේ ත්‍රිවිධ කාර්යභාරය පැවරෙන හැම කිතුණුවෙක්ටම මේ මැදිහත්කාරකමට කැදවනු ලබනවා. ඉතින් ඔබ සැමට සෙසු වේටයි.